Welcome back to my YouTube channel සතුරි මන්ෂා. ඔන්න ආපහු මම ඩේ ව්ලොග් එකක් කරන් එනවා. ඉතින් මේ අරන් එන්නේ හදිස්සියෙන් මම කැම්පස් එකට ගිහින් කරපු දේවල් ගැන. ඉතින් බලන්නකෝ ඔයාලත් මම මල්ලිත් එක්ක බයික් එකේ තමයි ටවුන් එකට යනකම් ගියේ. මොකද මට ඒ වෙලාවට ටවුන් එකට යන බස් එකක් තිබෙන්නේ නැති නිසා. ඉතින් බයික් එකේ ගිහිල්ලා බකුමනේ බස් එක නැගලා ගියා. හොඳටම වැස්ස එදා. මොනවා කරන්නද ඉතින් යන්නත් ඕනම ගමනක්නේ. ඒ නිසා ඉතින් කොහොම හරි වැස්සේ අපි දෙන්න ටවුන් එකට ගියා. මේ අතරතුර ගත්ත වීඩියෝ ටිකක්. කොහොම හරි මම යන්දාව බස් එකේ තිබ්බේ නැහැ. මට මිහින්තලේටම යන්න එක බස් එකක් දෙනවලු තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මම බස් එකේ නිකන් ටිකක් ඔතෙන් වෙලා හිටියා. බස් එකට ආවා. ඊට පස්සේ බස් එකේ නැගලා ගියා. මට ඉතින් මේ වෙලාවේ වීඩියෝ නම් ගන්න බැරිුණා. මොකද ඒක හරි නෑනේ. ඊට පස්සේ කොහොම හරි ගමුල්ලෙන් බැහැලා මිහින්තලේට යන්න වවුනියා බස් එකක නිකන් ඉන්නවා. ඒ ඉන්න අතරතුර ගත්ත වීඩියෝ තමයි මේ ඔයාලට මම බෙදාගන්නේ. කොහොම හරි මම මිහින්තලේට ගියා. වැස්සත් එක්ක යන්න ටිකක් ඉතින් අපහසු නිසා මම ට්‍රීවිල් එක කරන් ගියා. ඉතින් මට ඒ වෙලාවේ නම් වීඩියෝ ගන්න බැරි වුණා. මං කැම්පස් එකට ගිය වැඩේ කරගෙන ආපහු ආවා ඉක්මනටම. මොකද හවස් වෙලා තිබ්බ නිසා. ඊට පස්සේ ඉතින් එනකොට මග අපි කැම්පස් එකේ ඉතින් සත්තුන්ට නිදහස් තැනක්නේ. මේ ටිකේ කොහොමද එන්නේ? මොකද ළමයිනුත් අඩුයි. යාළුවට ඉතින් උපරිම නිදහස. මං එනකොටම ඉතින් මොනරෙක් නටන්න ගත්තා. ඉතින් මං ඒකත් වීඩියෝ කරා. කොහොම හරි මම පුස්තකාලයටත් ගිහිල්ලා පුස්තකාලෙත් වැඩ ටිකක් තිබුණා. ඒ ටිකත් කරගෙන මං ආපහු එන්න ගත්තා. ඉතින් බලන්නකෝ. Aku hadai bola hasi මම ඉතින් වැඩ ටිකත් කරගෙන තනියම යද්දී මහා වැස්සකුත් පටන් ගත්තා. එළියට බහිනකොටම පුස්තකාලේ. ඉතින් වැස්සේ යන්නත් ආසයි හුඟ කාලෙකින්නේ. කොහොම හරි ගමන් නැහැ. ඉතින් රැ වෙනවනේ යන්නත් ඕනේ කියලා ඉක්මනට මං වැස්සෙම යන්න ගියා. ඉතින් මේ ටිකේ වැස්සත් එක්ක කැම්පස් එක වැස්සෙන් යට වෙලා, වතුරින් යට වෙලා පේනවනේ. මම ඉතින් ඒකත් වීඩියෝ කරා. මොකද ගොඩක් අය කියන්නේ රජරට කැම්පස් එක හරිම දුෂ්කරයි. එහෙම කියලානේ. ඉතින් මේ දැන් පේනවනේ වහින කාලේට කොහොමද මිහින්තලේට වැස්ස තියෙන්නේ කැම්පස් එකේ එහෙම ලස්සන කියලා. මං ඉතින් වැස්සෙත් ඒ සුන්දර පරිසරය විඳ ඉතින් ওই විදියට වීඩියෝ කර ගියා. ළමයිනුත් අඩුයි කැම්පස් එකේ. ඉතින් බලන්නකෝ වැස්සට තියෙන ලස්සන මම දන්නේ. ඉතින් වැස්ස කාලෙටත් හරිම ලස්සනයි අපේ කැම්පස් එක. හැමෝම කිව්වට ඉතින් බලන්නකෝ මේ වැස්ස කොච්චර ලස්සනද කියලා. මම ඉතින් වැස්ස බල ගොඩ වෙලාවක් හිටියා. මොකද මහා හයියෙන් වහින්න ගත්ත නිසා යන්නත් අමාරුයි. බෑගුත් තිබ්බනේ. ඒ නිසා ඔතෙන් වෙලා වැස්ස දිහා බලාගෙන අතීතේ අපි කැම්පස් එකේ හිටපු දේ විදිහ යාළුවොත් එක්ක ගත කරපුවා මතක් කරගෙන ඔතෙන් වෙලා ඉතින් ගොඩ වෙලාවක් හිටියා. ඉතින් ඊට පස්සේ මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැති නිසා ඉතින් කරපු දේවල් වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි මේ දෙවෙනි දවස උදේම මං ආපහු ගෙදර එන්නත් ඕන නිසා මං ට්‍රීවිල් එක තමයි අපි ෆැකල්ටි එකට ගියේ. මේ තියෙන අපේ ලස්සන ෆැකල්ටිය. ළමයි ඇත්තෙම නෑ. ඇතුලේ ඉතින් ඉන්නවා ඩිපාර්ට්මන්ට් වල වැඩ යනවා. ඒව සුපුරුදු විදියටම තිබ්බා. ඉතින් හරිම පාළු ගතියක් තමයි ඉතින් කොහොම වුණත් තිබ්බේ. කොහොම හරි මේ වැඩේත් මං ගියපු වැඩේත් ආපහු ටක් ගාලා කරගෙන ආපහු මං ආවා. ඉතින් අපේ කැම්පස් එකේ මේ වගේ ලස්සන දකින්න නම් වැස්ස කාලේට කැම්පස් එකට යන්නම ඕනේ. ඉතින් කොහොම හරි අපේ
ටෙක් එකත් මේ වෙනකොට වැඩ ඉවරයි. හරිම ලස්සනයි. ඉතින් මම ඔතනින් යනකොට හැමදාම වීඩියෝ කැලක් ගන්න අමතක කරන්නේ නැහැ. මේ තියෙන්නේ ඉතින් මං මිහින්තලයට ආවා. ඊට පස්සේ පයින් ආවේ බස් එකක් එනකන් ඔතෙන් වෙලා හිටියා. ඊට පස්සේ බස් එකක් ආව ටික වෙලාවක් ඉන්නකොට ඒකේ නැගලා ආවා. ඉතින් මේ එන අතරතුර ගත්ත වීඩියෝ එකක් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් කොහොම හරි මහා ලොකුවට දෙයක් ඉතින් ඒ දවස් දෙකේ උනේ නැහැ. කොහොම හරි ඉතින් මම vlog එකක් හදන්න වීඩියෝ ගොඩක් ගන්න කියලා බලාපොරොත්තුෙන් හිටියට මට ගන්නත් බැරි වුණා. ෆෝන් එකේ බැටරි තිබෙන්නේ නැති නිසා. හැමදාම වගේ ඉතින් ඔන්න මම අවසානට මගේ මතකයන් ටික එකතු කරනවා. ඕගොල්ලන්වත් බලන්නකෝ. ඉතින් මං අන්තිමට කියන්නේ හැමදාම වගේ මගේ වීඩියෝ බලන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාම මගේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මං ගොඩක් ආදරෙයි. හැමෝටම thank you.